සුබ දවසක් යාළුවනේ. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL සචින්බ්‍රෝ YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ 5 එකේ කොහොමද හරියටම ගිග් එකක් දාන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා 5 එකේ ගිග් එකක් දාන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද හරියටම 5 එකේ ගිග් එකක් දාන්නේ කියලා. ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් කරනතෝ දිගටම බලන්න. ඔයා කොහේ හරි ස්කිප් කරොත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. ඒකින්ද වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මේ වීඩියෝ එකට කලින් මම වීඩියෝ එකක් ගෙනාවා. මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ 5 එකේ මේ විදිහේ තියෙන අඩු තරකාරීත්වයක් තියෙන ජොබ් කැටගරි මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට පුළුවන් මම මේ කතා කරන ජොබ් කැටගරි වලට ඔයගොල්ලන්ට ගිග්ස් දාන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ පළවෙනි වතාවට නම් මගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරලා bell notification එකත් all කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මෙන්න මේ resume design කරනවා කියලා කොහොමද හරියටම 5 එකේ gig එකක් දාන්න කියලා. ඉතින් ඔයා gig එකක් දාන්න ඉස්සෙල්ලා ඔයාට 5 එකේ account එකක් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන හැමෝටම මේ විදි 5 එකේ account එකක් ඇති කියලා. ඉතින් account එකක් නැති එක්කෙනෙක් ඔයා ඉස්සෙල්ලාම account එකක් හදාගන්න. ඉතින් ඔයාට ලේසින්ම පුළුවන් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා 5 එකේ account එකක් හදන්න කොහොමද කියලා. ඒ වීඩියෝස් බලලා මුලින්ම account එකක් හදාගන්න. හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් gigs දාන්න. ඉතින් account එකක් හදන වීඩියෝ එකක් ඕනේ නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඉස්සරහට ගේන්නම් කොහොමද 5 එකේ හරියටම account එකක් හදාගන්න කියලා. හරි. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ මේ resume design කරනවා කියලා කොහොමද gig එකක් දාන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා පෙන්නන්නම් මේ resume design කරන කට්ටිය මේ විදිහ gigs දාලා තියෙන කට්ටිය 5 එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර්ස් 85 35 15 මේ වගේ ගාණක් ගන්නවා මේ වගේ CV එකක්. සරලව කිව්වොත් CV එකක් හදන්න. ඉතින් මේ වගේ gig එකක් දාන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා මේ විදිහට 5 එකට එන්න. 5 එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට 5 එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියලා එකක් මෙන්න මේක ක්ලික් කරන්න. හරි මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට මේකේ උඩ බලා ගන්න පුළුවන් my business කියලා මෙන්න මේක ක්ලික් කරන්න. මෙතන තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් gigs කියලා එකක් මේකත් ඕගොල්ලෝ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයා මීට කලින් gigs දාලා තියෙනවා නම් මේ විදිහට පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාට අලුත් gig එකක් හදා ගන්න ඕන නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන create new gig කියලා බටන් එකක් තියෙනවා මෙන්න මේක ක්ලික් කරන්න. හරි ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් gig එකක් දාන්න මේ setup ටිකක් තියෙනවා මෙතනදී. ඔයාලට බලා ගන්න පුළුවන් උඩ setup ටිකක් තියෙනවා. ඉතින් setup පහක් තියෙනවා. මෙතනදී ඔයා අලුතෙන් gig එකක් දානවා නම් ඉතින් මම මේක ඔයගොල්ලන්ට complete කරලා පෙන්නන්නම්. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ විදිහට මේ වැඩ ටික fill කරගත්තා. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ gig එකක් දානවා නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ type කරගන්න ඕනේ gig එකේ title එක. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට gig එකේ title එක type කරගන්න පුළුවන්. ඉතින් මෙතන title එක දෙද්දි short title එකක් දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ title එක පල්ලෙහා just perfect කියලා වැල්ලා තියෙනවා. ඉතින් මෙහෙම වැටෙන්නේ ඔයාගේ title එක හොඳ SEO title එකක් වුණාම ඒ වගේම short title එකක් වුණාම තමයි මේ විදිහට just perfect කියලා වැටෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට title එක දෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට 2 hours කියලා මේ විදිහට වෙලාවත් එක දීලා තියෙනවා. ඉතින් මේ job එක complete කරන වෙලාව මේ විදිහට දුන්නොත් එහෙම ඔයාලට order එකක් එන සම්භාවිතාවය වැඩි. ඒකින්ද ඔයත් title එක දෙද්දි මේ විදිහට වෙලාවත් එක්ක title එකේ type කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ category එක. ඉතින් ඔයාගේ gig එකට අදාළ category එක මෙතනදී select කරගන්න ඕනේ. ඉතින් මම resume design කරනවා කියලා gig එක දාන ඉඳලා මෙතනදී පළවෙනියට graphic design කියලා මේ විදිහට category එක select කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි category එක විදිහට resume design කියලා මේ විදිහට select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ gig metadata. ඉතින් මෙතනදී ඔයා ඉස්සෙල්ලාම language එක select කරගන්න ඕනේ. ඔයා දැන් resume design කරන්නේ මොන language එකෙන්ද? ඉතින් ඔයාට මෙතනදී language කිහිපයක් තියෙනවා රටවල් කිහිපයක. ඉතින් ඔයාට පුළුවන් language මෙතනදී select කරගන්න. ඉතින් මම මේ විදිහට English විතරයි මෙතන select කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට මේ විදිහට මේ language පුළුවන් නම් ඔයාට තියෙන්නේ මේවට tick එක දාලා select කරගන්න එක. ඊට පස්සේ තියෙනවා industry කියන එක. ඉතින් මෙතනදීත් ඔයාට පුළුවන් ඔයා CVs හදනවා නම් ඔයා මොන industry වලටද CV හදන්න කියලා මෙතනදී select කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙන file type එක. ඉතින් ඔයා CV එක දෙන file type එක ඔයාට මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී තුනක් select කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට doc එකයි PDF එකයි PSD කියන එක මේ විදිහට select කරගත්තා. ඉතින් ඔයාට මේ විදිහට file type එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේකේ පහළට එන්න. පහළට එද්දි ඔයාට තියෙනවා keywords type කරගන්න. ඉතින් මේක තමයි මේ gig එකේ වැදගත්ම කොටස keywords. ඉතින් ඔයාට මෙතනදී keywords පහක් දෙන්න පුළුවන්. ඉතින් මේ පහ ඔයා හරියට හොයලා බලලා keywords දෙන්න. ඉතින් මෙතනදී ඔයාගේ gig එක rank කරන්න මේ keywords ගොඩක් උදව් වෙනවා. ඒකින්ද ඔයා හොඳට හොයලා බලලා මෙතනදී keywords දෙන්න. ඉතින් මේ keywords පහ ඔයා අනිවාර්යෙන් හොඳ keywords පහක් දෙන්න. ඉතින් මේ විදිහට ඔයා type කරාට පස්සේ ඔක්කොම මෙන්න මෙතන save and continue කියන බටන් එක click කරන්න.
හරි දෙවෙනි කොටස තමයි ප්‍රයිසින් කියන කොටස. ඉතින් මෙතනදී අපිට පුළුවන් අපේ ගිග් එකට පැකේජස් ඇඩ් කරන්න. ඒ පැකේජස් වල ප්‍රයිසින් ඇඩ් කරන්න. ඉතින් මේ විදිහට පහළට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පැකේජස් තුනක් මේ විදිහට මගේ ගිග් එකට මම ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට එක පැකේජ් එකක් නම් තියෙන්නේ ඔයාලට පුළුවන් මේ උඩ තියෙන ටික් එක මේ විදිහට ඕෆ් කරන්න. ඕෆ් කරාට පස්සේ මේ විදිහට එක පැකේජ් එකක් වෙන්නයි. එහෙම නැත්නම් ඔයාලට පැකේජස් තුනක් ඕන වෙනවා වගේ ගිග් එකට මේ විදිහට ටික් එක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පැකේජස් වලට මේ විදිහට නේම් එකක්, ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ වගේම පැකේජස් ඩිලිවරි ටයිම් එක මේ විදිහට ඔයාලට සෙට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ CV එකේ පේජස් ගන්න පැකේජ් එකෙන් පැකේජ් එකට මේ විදිහට ඔයාලට වෙනස් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පැකේජ් වලට ඉන්ක්ලූඩ් වෙන සර්විසස් ඔයාලට මේ විදිහට ටික් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා පැකේජස් ටික වෙන වෙනම හදාගන්න. හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට පැකේජස් වලට රිවිෂන් මේ විදිහට ඇඩ් කරන්න. ඉතින් මේ විදිහට අන්ලිමිටඩ් ඇඩ් කරන එක ගොඩක් හොඳයි. ඔයාලට ඕඩර්ස් එනවා. ඒකින් තමයි මේ විදිහට පැකේජස් වලට රිවිෂන් අන්ලිමිටඩ් දාගන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලට පැකේජස් වලට ප්‍රයිසින් ඇඩ් කරන්න. ඉතින් මෙතනදී සාමාන්‍ය ප්‍රයිසින් ඔයා මෙතනදී ඇඩ් කරන්න ලොකු ගණන් ඇඩ් කරන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රයිස් එකක් ඇඩ් කරගන්න. හරි ඊපස්සේ මේ විදිහට පහළට ඉද්දී ඔයාලට බලා ගන්න පුළුවන් එක්ස්ට්‍රා සර්විසස් කියලා මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාගේ ගිග් එකේ එක්ස්ට්‍රා සර්විසස් තියෙනවා නම් ඔයාලට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඩිෂනල් පේජ් එකක් ඕන නම් මේ විදිහට ඩොලර්ස් 5ක් කියලා වෙනම ටයිප් කරලා ඒ වගේම ඩේට් මේ විදිහට වෙනම දාගන්න පුළුවන්. ඉතින් එක්ස්ට්‍රා සර්විසස් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඩ් කරලා ඔයගොල්ලන්ට තියෙන්නේ save and continue කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ තියෙන තුන්වෙනි කොටස ඔයාගේ ගිග් එකට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරන්න. ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් ඔයාගේ ගිග් එකට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරන්න. ඉතින් මෙතනදී ඔයා හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් ටයිප් කරගන්න ඕනේ. මොකද ඔයාට ඕඩර් එකක් දෙන්න තුන එක්කෙනා ඇවිල්ලා ඉස්සෙල්ලාම බලන්න ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකක් කියවලා තමයි ඔයාට ඕඩර් එකක් දෙනවද නැද්ද කියලා තීරණය ගන්න. ඉතින් ඒකෙන්ද ඔයා අනිවාර්යෙන් හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතනදී ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක ඔයාලට ටයිප් කරන්න අයිඩියාවක් නැත්නම් ඔයාලට පුළුවන් ChatGPT එකෙන් මේ ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරගන්න. ඉතින් ඔයාලට ඒ විදිහට හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරලා ඔයාලට තියෙන්නේ මේ පහළ තියෙන save and continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි කොටස requirement. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලට ඕඩර් එකක් දෙන්න එන එක්කෙනාගෙන් පොඩි ප්‍රශ්නයක් එහෙම නැත්නම් ක්වෙස්චන් එකක් අහන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මෙතන add new question කියන එක ක්ලික් කරලා ඔයාලට ඕඩර් එකක් දෙන්න එන එක්කෙනාගෙන් පොඩි ක්වෙස්චන් එකක් අහන්න. ඉතින් මෙතනදී මම මේ විදිහට එක ක්වෙස්චන් එකක් ටයිප් කරගෙන තියෙනවා. මම දැන් හදන්නේ CV හින්දා මෙතනදී මම ඇඩ් කරගෙන තියෙනවා මොන ජොබ් පොසිෂන් එකකටද CV ඇඩ් කර දාන්නේ කියලා මේ විදිහට පොඩි ක්වෙස්චන් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් පොඩි ක්වෙස්චන් එකක් මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට ඇඩ් කරලා මෙන්න මේ පහළ save and continue කියන එක ක්ලික් කරන්න. ඉතින් අන්තිම එක තමයි මෙන්න මේ gallery කියන එක. ඉතින් මෙතනදී පුළුවන් ඔයා හදපු gig එකට thumbnails 3ක් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට thumbnails 3ක් ඇඩ් කරගෙන තියෙන්නේ මගේ gig එකට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන thumbnails 3ක් ඇඩ් කරගන්න. ඉතින් ඔයා thumbnails හදාද්දි මේ විදිහට ලස්සන ක්ලික් කරලා බලන්න හිතන. ඔයාගේ gig එක ක්ලික් කරලා බලන්න හිතන thumbnails 3ක් මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට thumbnails set කරලා ඔයාට වීඩියෝ එකක් තියෙනවා. ඔයාගේ ගිග් එකට වීඩියෝ එකක් තියෙනවා නම් ඒකත් ඔයාලට මේ පහලින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකක් නැති හින්දා මම මේක හිස්ව තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙතනදී ඔයාගේ ගිග් එකට වීඩියෝ එකක් ඇඩ් කරගන්න. වීඩියෝ එකක් ඇඩ් කරගත්තොත් ඔයාට ඕඩර්ස් එන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒකින්ද ඔයා අනිවාර්යයෙන් වීඩියෝ එකක් මෙතනදී ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට පහළ පුළුවන් ඔයා මීට කලින් CVs හදලා තියෙනවා නම් ඔයාට ඒ CVs වල PDF ඔයාට මෙතනදී අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී දෙකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් මේ දෙකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ විදියට මේ ඔක්කොම අප්ලෝඩ් කරලා පස්සේ මේ පහළ මේ විදියට ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික් එකත් ඔයා අනිවාර්යෙන් දාන්න. දාලා මෙන්න මෙතන save and continue කියන එක ක්ලික් කරන්න. හරි ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ gig එක මේ විදියට හරියට හැදුනා කියලා මේ විදියට මැසේජ් එකක් එනවා. ඊට පස්සේ තියෙන අපිට මේ හදපු gig එක publish කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පහළ publish gig කියලා මේ විදියට බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ gig එක මේ විදිහට පබ්ලිෂ් වුණා කියලා මේ විදිහට මැසේජ් එකක් එනවා. ඊට පස්සේ අපි හදපු gig එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් අපි හදපු gig එක මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මේක ක්ලික් කරලා බලන්න පුළුවන් මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මෙතන preview කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හදපු gig එක මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි හරියටම 5 එකේ gig එකක් දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට 5 එකේ CV හදනවා කියලා gig එකක් දාන්න. ඉතින් ඔයාලට ඕඩර් එකක් આવොත් එහෙම ඔයාලට පුළුවන් Canva එකෙන් මේ විදිහට ඕන තරම් ටෙම්ප්ලේට් තියෙනවා. ඉතින් මේ විදිහට ටෙම්ප්ලේට් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඕඩර් එකක් આવොත් එහෙම CV හදලා මේ විදිහට 5 එකේ සෙල් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම 5 එකේ gig එකක් දාන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න මම අනිවාර්යයෙන් මේවට රිප්ලයි කරනවා.
ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.